පින්පව් කියන වචනේ අහන්නේ නැතුව ඇහෙන්නේ නැත්නම් දෙමව්පියන්ගෙන් බලපෑමකුත් නැත්නම් අපේ හිත්වල තියෙන රාගෙට, ද්වේෂෙට, මෝහෙට අපි කොච්චර දේවල් කරයිද? අද වුණත් අම්මට තාත්තට බයට, සමාජයට බයට, පින්පව් වලට බයට, ධර්මයට බයට තමයි මෙච්චරවත් රැකෙන්නේ. මේවා ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ මේ ලෝක සත්වයා කොහොමද රැකෙන්නේ? ගැලවෙන්න පින්වත්නි, ගැලවෙන්න උතුම් තිසරණේ සරණ යන්න වෙන කිසිම සරණක් නැහැ. නතර කරන්න මේ රටේ ලෝකෙ ඇවිදින එක. බුදු ගුණ අහන්න, ධර්මයේ ගුණ අහන්න, සංඝයාගේ ගුණ අහලා රැකෙන්න දිව්‍ය ලෝකයකට පැනගන්න. ඇයි දිව්‍ය ලෝකයකට පැනගන්න කියන්නේ? මෙන්න මේක නිසා. මොකටද දිව්‍ය ලෝකෙට පැනගන්නේ? නිවන් දකින්න තව එක chance එකක් තියෙනවා. මේක කන් යොමු කරගෙන අහන්න මොකද්ද මේ chance එක කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පරම්පරාවෙන් ඒ අරහත් පරපුර ඉවර වෙලා මේ ලෝකයේ සත්වයා ධාතුන් වහන්සේලාට වඳින අවසාන දවසක් නැති වුණාට පස්සේ, කියන්නේ ධාතුන් වහන්සේ නමකට වඳින අවසාන මිනිසයත් මැරුණාට පස්සේ මේ සියලු ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙනවා රුවන්වැලි මහ සෑයට. ලංකාවේ තියෙන ධාතුන් වහන්සේලා ඔක්කොම රුවන්වැලි සෑයට එකතු වෙනවා. එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා ඉරිදියෙන් වඩිනවා නාගදීපේ හරහා දඹදිව වජිරාසනයට. දඹදිවට වඩින්නේ ලංකාවට නෙවෙයි. පව් කරව ගන්න එපා. දන්න අයට කියන්න මේ හතර මහා පායයි කියලා. දඹදිවටයි වඩින්නේ ධාතුන් වහන්සේලා. වැඩලා ඒ ධාතුන් වහන්සේලා බුදු සිරුරේ තිබ්බ තැනම පිහිටනවා. ලාලාට ධාතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා ඒ තැන්වල පිහිටලා බුදු සිරුර මැවෙනවා. ඒ බුදු සිරුර මැවෙනකොට මැවිලා බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් ඉරිදියෙන් ඒ බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකේ මාර බලයේ අතුරුදහන ඒ මොහොතේ. එතකොට ওই සිද්ධිය සියලු දෙවිවරු දකිනවා. භූමාට දෙවියන් දකිනවා, මිනිසුන් දකින්නේ නැහැ. ඇයි? දඹදිව වජිරාසනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට මිනිස්සු දැක්කද? කවුද දැක්කේ? දෙවිවරු දැක්කේ. මිනිස්සු දැක්කේ නැහැ. මිනිස්සු දකින්නේ නැහැ. ඒ ධාතු පරිනිර්වාණය දකින්නේ දෙවියෝ විතරයි. අන්න එදාට ගොඩාක් අය මඟපල් ලබනවා. එදාට ගොඩාක් බුදු ගුණ හිත හිතා හිටපු අය, අනිත්‍ය සිහි කර කර හිටපු අය, බුද්ධ භූමියට වැඳ වැඳ හිටපු අය, සෑයට බෝධියට වැඳ වැඳ හිටපු අය, අවංකවම බුදුන් සරණ ගිය අය, අවංකවම ධර්මයේ සරණ ගිය අය, අවංකවම මේ සංඝයා සරණ ගිය අය, අවංකවම අඩුපාඩු හදාගෙන පන්සිල් රැකපු අයට එදාට ඒ chance එක ඒ තමයි අවසාන අවස්ථාව. ඒක තියෙන්නේ දෙවිවරුන්ට විතරයි. ඒකයි දිව්‍ය ලෝකයකට පැනගනිලා කියන්නේ. මේක බොරුවක් නෙවෙයි. මේක බොරුවක් නෙවෙයි. මේ ඊට පස්සේ මේ මහා පොළොව ගව් 7ක් වැඩෙනකල් ආයෙ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. මේ පොළොව ගව් 7ක් වැඩෙන්න ඕන. එතකොට තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙනම් දැන් ගැලවෙන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සු උපදිනවා උණ වනයක් වගේ. ඒ කියන්නේ ඊතරම් මිනිස්සු. ඒතර එච්චර මෛත්‍රී බුද්ධ ශාසනය පිහිට ගන්න අය අද නැහැනේ. අද බණ අහන්න ගියම සුළු පිරිසක් ඉන්නේ. ඒ අයගේම අවංකවම සරණ පිහිට ගන්න එක්කෙනයි දෙන්නයි. ගොඩක් අය මේ යන ගමන් දේවල් කරගෙන යනවා. එතකොට ඒ බුද්ධ ශාසනය පිහිට ගන්න අය දැන් දිව්‍ය ලෝකවල. යාළ ගොඩ ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ අවසානයේ පහනක් නිවිලා යන්න කලින් මොකද්ද වෙන්නේ? පහනක් නිවිලා යන්න කලින් මොකද්ද වෙන්නේ? දැල් වැඩි වෙනවා. ඒ වගේ මේ පොඩ්ඩක් වැඩි උනේ. ඔයාලා ආයි මට මොන ගෙහෙන එකක් නැහැ. මේ පැත්තට බණ කියන්න මම ආයේ නෙකුත් නැහැ. ඒ නිසා කියන දේ අහන්න. මේ අවස්ථාව නැති කරගන්න එපා. ඔහොම හරි තිසරණේ පිහිටලා පංචශීලයේ හදාගෙන දිවි ලෝකයකට පැන ගන්න. කාම ලෝකයෙන් දුක් විඳින අයට ගැලවිල්ල නැහැ.
පුළුවන් නම් කසාවතක් දරාගෙන මහානකම පුරුදු කරන්න. මේ තමයි අඬා හරි බඹසරක් රකින්න තියෙන අවසාන අවස්ථාව. තව අවුරුදු කිහිපයයි. මේ අවස්ථාව මගහැරුණොත් දුගතිය ඉපදිලා ගොඩාක් දුක් විඳින්න වෙයි. ඇස් වලින් මුල්පතක් වගේ කඳුළු වැටි දුකට. පපුව පුපුරලා යයි දුකට. නිന്ദා අපහාස විඳ ගන්න බැරුව ගඟේ මුහුදේ පැනලා අනන්ත ජීවිත මැරෙන්න සිද්ධ වෙයි. කඩු කිනිසි වලින් කැපි කැපි සිද්ධ වෙයි. අපි අතින් ගොඩාක් පව් සිද්ධ වෙයි. ඒ නිසා ආයෙමත් මනුස්ස ලෝකයකටවත් එන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන හිත පහදවා ගන්න. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අහන්න, ධර්මය අහන්න, සංඝයාගේ ගුණ අහන්න, රහතන් වහන්සේලාට පහදින්න. දැන් තියෙනවා නම් පින්වත්නි බුදුන් උපන්නේ ලංකාවයි කියලා නිකමට හරි කියලා තියෙනවා නම් ඉක්මනට රුවන්වැලි සෑයට ගිහිල්ලා සුදු නෙළුම් පූජා කරලා සෑය වටට සත්‍යක්‍රියා කරන්න. ඔබ වහන්සේ ලුම්බිනි සල්වනේ උපම් බව සත්‍යයි දඹදිව. ඔබ වහන්සේ ගයාවේ නේරංජරා නන්දිය අසබඩ වජිරාසනේ සම්බුදු බවට බව සත්‍යයි. වාරාණසී ඉසිපතනේ ධම්සක් පැවැත්වූ බව සත්‍යයි. කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් වැඩිය බව සත්‍යයි. ඒක සත්‍යයි සත්‍යානුභවයෙන් නොදැන මගෙන් වෙච්ච වැරද්දට සමාව දෙන්න කියලා බඩ ගාලා දණ්ඩ නමස්කාර කරන්න. බුදු ගුණ කියන්න ආපේ අරන් යන්න එපා සසරට. වැඩ වරද්දා ගන්න එපා. බුද්ධ භූමියක් ඇහැටවත් දකින්න එකක් නැහැ. බුදු සිරිපා තැබූ භූමියක වැලි ටිකක්වත් දකින්න ලැබෙන එකක් නැහැ. දැම්ම සමාව ගන්න කියවිලා තියෙනවා. රහතන් වහන්සේලා සරණ යන්න ධර්මයේ ගුණ කියන්නේ අපි ඔච්චර පව් වලින් වැළකුනේ. අර පිටරට කෙල්ලෝ දරුවෝ තඹ කද්දින් අපි කන්නේ නැත්තේ ධර්මයේ නිසා. පිටරටවල මිනිස්සු එල්ලිපිට පව් කරද්දී අපි පව් නොකරන්නේ ධර්මයේ නිසා. මේ එක තැන්වල අම්මා තාත්තා අඳුර ගන්න බැරුව ඉඳින් අපි අම්මා තාත්තා කියලා ගරු කරන්නේ ධර්මයේ නිසා. ඔයාලා මේ බිම ඉඳගෙන බණ අහන්නේ ධර්මයේ නිසා. ධර්මයක් නැත්තම් ඉවරයි. ධර්මයක් නැත්තම් ඉවරයි. තව වෙන පාපයක් යනනම් ඔන්න වලක්වා ගන්න. ඒ තමයි පින්වත්නි ජීවමාන බුදුරජාණන් වහන්සේ අපි දැක්කනම් ඒ වෙලාවට අපිට බුදුරජාණන් වහන්සේ දකින්න ඇස්වි. අත් දෙක සිරසේ තියාගෙන සාදු සාදු කියයි. රුවන්වැලි සෑයේ චෛත්‍ය බෝධිය වඳින්න ගිය රජවරු චෛත්‍ය දැක ගමන් ඔටුන්න බිම තිබ්බා. ආයුධ බිම තිබ්බා. සේවකයෝ ආයුධ පල්ලෙහාට දැම්මා. චෛත්‍ය බෝධිය දකිද්දී ශ්‍රද්ධාවන්ත යුගයේ අය ඒ ආයුධ බිමට දැම්මා. අද චෛත්‍ය බෝධිය දකිද්දී කොල්ලෝ ඕන්නේ කුස්සනවා. ඇත්තටම පෞසිද්ධ වෙනවා. ඇත්තටම පෞසිද්ධ වෙනවා. ඒව වෙලා තියෙනවා නම් ඒකත් සමව ගන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නොදන්නා කමින් සිද්ධ වුණේ කියලා. ඔය කොල්ලෝ කෙල්ලෝ ජරාව වල් දේවල් බලන්නේ ෆෝන් එකෙන්. ඕකෙම ගහනවනේ තුන් ලෝකෙට අග්‍ර විරාගී බුදුරජාණන් වහන්සේගේ රූපේ ෆොටෝ එක සෑය බෝධියේ ෆොටෝ වීඩියෝ ගන්නවා. ඒකෙන්ම ඔච්චර පෞසිද්ධ වෙනවද? ෆෝන් වලට බුදු පිළිම දාගෙන පස්ස දා ගන්නවා. පස්ස පැත්තේ ෆෝන් එක. ඔච්චර පෞසිද්ධ වෙනවද? තුනුරුවන්ට අගෞරව කරන්න එපා. ගරු කරන්න. ඉතින් ඒ විදිහට ඔන්න දැන් මේ පින්වතුන්ට ක්‍රමයක් කියලා දුන්නා. තුනුරුවන් සරණේ පිහිටලා ශ්‍රද්ධා, සීලී අඩුපාඩු හදාගන්න. කලින් වැරදිලා තියෙන්න පුළුවන් ඕනතරම්. ඔයාලා මිනි දහක් මැරුවේ අඟුලිමාල ගොඩ ගියානේ. ඔයාලා එච්චරම් වල්කම් කළේ නෑ සිරිමාව අම්බපාලි වගේ ගණිකාව ගොඩ ගියානේ. බොරු කිය හිටපු අන්‍ය ආගමික පරිබ්‍රාජකයෝ ගොඩ ගියානේ. බීලා හිටපු අය ගොඩ ගියානේ මේකෙන්. අඩුපාඩු හදාගන්න. පැරණි ඒවා මතක් වෙනකොට හිත හදාගන්න ඒවා දන්න කාලේ කලේ කියලා. ඔන්න කුණු ගෑවිච්ච වැරහැලි ඇඳුමක් ඇඳගෙන හිටපු කෙනෙකුට අලුත් ඇඳුමක් දෙනවා. ඒතර වැරහැලි ඇඳුම අයින් කරලා අලුත් ඇඳුම ලස්සන ඇඳුම ඇඳගෙන ඉන්නකොට
මේක දුක් වුණොත් හරිද? මට කලින් තිබ්බේ පරණ ඇඳුමක් කියලා දුක් වුණොත් හරිද? ඒක හරි නෑ. එයා හිතන්න ඕනේ මට ලස්සන ඇඳුමක් තියෙනවා කියලා. මැරෙන්න කලින් අඩුපාඩු හදාගෙන එක දවසක් ජීවත් වීම ගැන සතුටු වෙන්න.